මේ වීඩියෝ එකේදී අපි බලමු ලංකාවේ රැකියා වෙළඳපොළ තුළ වැඩිම පඩියක් ගෙවන උපාධි වර්ග පහ මොකක්ද කියන එක. ඉතින් මේ ඉවලුවේෂන් එක ක්‍රයිටීරියා එක විදිහට මම විශේෂයෙන්ම අරගෙන තියෙන්නේ ආරම්භක වැටුප් සහ එහෙම නැත්නම් රැකියාවක් කරලා ටික කාලයක් යනකොට ඔයාලට ලැබෙන වැටුප, ඒ වගේම මාකට් එකේ තියෙන ඉල්ලුම කොච්චරද, ඒකට ප්‍රොමෝෂන්ස් ගන්න තියෙන හැකියාවන් කොහොමද. ඉතින් මේක විශේෂයෙන් පදනම් වෙලා තියෙන්නේ දත්තමත පේලබ් ජොබ් පෝර්ටල්ස්, ගවර්න්මන්ට් අප්ඩේට්ස් සහ ඉන්ඩස්ට්‍රි සර්විස් වලින් කරපු ඇවිල්ලා පදනමක් තමයි මේ රෑන්කින් එක සහ මේ උපාධි ටික හඳුනාගෙන තියෙන්නේ. ඉතින් එක වර්ගයක් තමයි මේ ඉන්ෆර්මේෂන් ඇන්ඩ් කමියුනිකේෂන් පැත්ත. එහෙම නැත්නම් IT සයිඩ් එක ගත්තොත් එහෙම මේක ලංකාවේ වැඩිම සැලරිස් ගෙවන අංශයක් විදිහට හඳුනාගෙන තියෙනවා. රෑන්කින් එක මම පස්සේ පෙන්නන්න. විශේෂයෙන්ම BSc ඔය UCSC එකේ තියෙන BSc in computer science උපාධිය, BSc engineering software engineering පැත්ත මොරටුවේ දෙන එක, BSc honors in IT SLIT NSBM eSoft වගේ දෙන රැකියාවන් මේ සඳහා ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ආරම්භක වැටුප් විදිහට මේ IT මේ උපාධිය කළොත් එහෙම රුපියල් 80000 1,50,000 අතර වගේ වැටුපකට යන්න පුළුවන්. ඉතින් ටික කාලයක් ගියාවලා ඔයා එක්ස්පීරියන්ස් එකත් හදාගත්තට පස්සේ මිඩ් කරියර් කියන එකට ආවට පස්සේ ලක්ෂ 2ක් ලක්ෂ 5ක වගේ වැටුපකට යන්න පුළුවන්. ඉතින් මේ සයිඩ් එකේ ලොකුම ඉල්ලුමක් තියෙන රැකියාවන් තමයි මේ software engineer, DevOps engineer, AI ML cyber security පැත්ත ලොකු ඉල්ලුමක් තියෙන අංශ විදිහට හඳුනා ගන්නවා. ඉතින් මේක සම්බන්ධයෙන් විශේෂයෙන්ම ගත්තොත් 2025 ඇවරේජ් සැලරිස් කීපයක් ගත්තොත් එහෙම DevOps engineer කෙනෙකුට සාමාන්‍ය ලක්ෂ 3,04,000ක වගේ මාසික වැටුපක් ලැබුණා. ඒ software engineer කෙනෙක් නම් සාමාන්‍යයෙන් 2,65,000ක වගේ මාසික වැටුපක් ගන්න පුළුවන් වුණා. ඉතින් ඊළඟ උපාධි වර්ගය තමයි ඉංජිනේරින් උපාධි. ඉතින් මේ ඩිග්‍රීස් ගත්තොත් එහෙනම් BSc engineering in civil mechanical electronic පැත්ත විශේෂයෙන්ම ගත්තොත් ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා රැකියාව වෙළඳපොළ. ඉතින් University of Moratuwa, පේරාදෙණිය, රුහුණ මේ වගේ ඒ වගේම ප්‍රයිවට් කැම්පස් වල ගත්තොත් KDU සහ SLTC වල ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේකේ ඉංජිනේරින් උපාධියක් කරොත් ආරම්භක වැටුප සාමාන්‍ය 50,000 80,000 අතර වගේ සහ මිඩ් කරියර් එක 1,50,000 ලක්ෂ 2.5 වගේ වෙනකන් වාට යන්න පුළුවන්. විශේෂයෙන්ම හොඳ ඉල්ලුමක් තියෙනවා සිවිල් ඉලෙක්ට්‍රිකල් සහ mechanical engineers ලාට. ඉතින් ඉංජිනේරින් සැලරි සම්බන්ධයෙන් අදහසක් ගත්තොත් මෙකැනිකල් ඉංජිනේර කෙනෙක් සාමාන්‍ය ලක්ෂ 2ක වගේ වැටුපක් අරගෙන තියෙනවා. සිවිල් ඉංජිනේර කෙනෙක් ලක්ෂ වගේ ආරම්භක වැටුප් වලට ගිහිල්ලා තියෙනවා. ඒවියේෂන් ඇන්ඩ් මැරයින් ඉංජිනේර්ස්ලා ගත්තොත් මේක ලක්ෂ 2.5 ලක්ෂ 4 වගේ ලෙවල් එක වෙනකම්ම යන්න පුළුවන්කමක් ලැබිලා තියෙනවා 2025 වර්ෂයේ. ඉතින් අනිත් එක තමයි ඊළඟ උපාධි වර්ගයේ හෙල්ත් කෙයාර් සහ මෙඩිසින් පැත්ත. ඉතින් ඔයා උපාධියක් කරනවා නම් මේ සයිඩ් එකේ විශේෂයෙන්ම MBBS BDS වගේ. ඉතින් MBBS එක විශේෂයෙන්ම කොළඹ කැම්පස් එකේ පේරාදෙණිය කැලණිය KDU වගේ කරනවා නම් එහෙම නැත්නම් ඔයා BDS පේරාදෙණිය කරනවා නම් ඔයාට හොඳ වැටුපක් ගන්න පුළුවන්. සාමාන්‍ය ආරම්භක වැටුප 90,000 ලක්ෂයක් අතර එකත් එක්කම මීට අමතරව ආරම්භයේදී ඔයාට හොඳ ඇලවන්ස් එකක් ගන්න පුළුවන්. ඒ වගේම සාමාන්‍ය මිඩ් කරියර් කෙනෙකුට ලක්ෂ 3 ලක්ෂ 6 ලෙවල් එක වෙනකම් ඔයාට මේකේ සැලරිස් විදිහට යවන්න පුළුවන්. ඉතින් මේකේ මෙඩිකල් ඔෆිසර් කෙනෙක් වෙන්න පුළුවන්, සර්ජන් කන්සල්ටන්ට් වගේ වෙන්න පුළුවන්. ඔයා මේ හෙල්ත් කෙයාර් මෙඩිකල් සයිඩ් එකේ උපාධියක් ඔයා ඉස්සරහට කරන්න කැමැත්තක් තියෙනවා. ඊළඟ වර්ගය තමයි බිස්නස් ෆයිනෑන්ස් සහ මැනේජ්මන්ට් කියන උපාධි. ඉතින් විශේෂයෙන්ම උපාධි මේ සයිඩ් එකේ ගත්තොත් BSc BBA BCom වගේ උපාධි විශේෂයෙන්ම ජපුර කොළඹ කැලණිය වගේ විශ්වවිද්‍යාල වලින් ඔයා උපාධියක් ගත්තොත් හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ වගේමයි ප්‍රයිවට් කැම්පස් විදිහට ගත්තොත් NSBM සහ Horizon කැම්පස් වලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් සාමාන්‍ය මේ වගේ ආරම්භක වැටුප රුපියල් 50,000 80,000 අතර වගේ යනවා. උපාධිය කම්ප්ලීට් කරාට පස්සේ ටික කාලයක් වට එක්ස්පීරියන්ස් එකක් හදාගත්තට පස්සේ ලක්ෂකමාරක් 2කමාරක් වගේ වට වැටුපක් යන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ සයිඩ් එකේ ඇනලිස්ට් කෙනෙක් වෙන්න පුළුවන්, HR මැනේජර් මැනේජරියල් පොසිෂන්ස් වලට යන්න පුළුවන්. ඉතින් ඒ වගේමයි බිස්නස් මේ සයිඩ් එකේ කළා CEO CFO වගේ ලෙවල් එක කෙනෙක්ම වලට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මේක සාමාන්‍ය 2025 වර්ෂයේ ඇවරේජ් සැලරි ගත්තොත් සාමාන්‍ය බැංකුවක බ්‍රාන්ච් මැනේජර් කෙනෙක් වගේ ලෙවල් එකේ 280ක් විතර වගේ තිබිලා තියෙනවා. ෆයිනෑන්ස් මැනේජර් කෙනෙක් වුණාම 2,28,000ක් වගේ. ඒ වගේමයි මාකටිං මැනේජර් පැත්තෙන් වගේ මාකටිං ස්පෙෂලිස්ට් කරලා යනවා ලක්ෂකමාරක් 1,80,000ක් වගේ ඇවරේජ් සැලරි එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් ඊළඟ වර්ගය තමයි මෙන්න මේ ලෝ කියන උපාධිය. ඉතින් ඔයා ලෝ පැත්තෙන් යනවා නම්, නීතිය පැත්තෙන් කරනවා නම්, විශේෂයෙන්ම LLB කරනවා නම් කොළඹ කැම්පස් එකේ ජෙෆ්නා KDU OUS වල හොඳ ඉල්ලුමක් තියෙනවා. ඉතින් ලෝ කොලෙජ් එකට ගියොත් ඒත් ඔයාට ලොකු ඩිමාන්ඩ් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වගේ ආරම්භක වැටුප 40,000 80,000 අතර වෙනවා. හැබැයි ටික කාලයක් ඔයා එක්ස්පීරියන්ස් හදාගත්තට පස්සේ ඔයා පුහුණුව ගත්තට පස්සේ ලක්ෂකමාර ලක්ෂ 3 වගේ වෙනකන් යන්න පුළුවන්. ඉතින් රැකියාවන් ගත්තොත් ඇටර්නි කෙනෙක් වෙන්න පුළුවන්, ලීගල් කවුන්සල් කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට මේ සයිඩ් එකේ ලෝ උපාධියක් කළොත්. ඉතින් ඊට පස්සේ සමරි ටේබල් එකක් විදිහට මම මෙතන එකක් හදලා තිනවා. ඉතින් මෙන්න මේ ෆීල්ඩ් පහ අරගෙන IT engineering medicine business and law කියන උපාධි පහ තමයි ලංකාව තුළ වැඩිම සැලරි එකක් ගෙවන උපාධි වර්ග විදිහට හඳුනාගෙන තියෙන්නේ. ඉතින් මේකට අදාළව ඔයාලට උපාධි විදිහට හඳුනා ගන්න පුළුවන් IT එකේ මේ වගේම starting salary එක mid career එක සහ මේ සයිඩ් එකේ තියෙන top job සම්බන්ධයෙන් අපි කතා කරා මේ වගේ ගානකට ඔයාලට යන්න පුළුවන්.
ඉතින් අවසාන වශයෙන් මේ වගේ රෑන්කින් එක ගත්තොත් එහෙම ඒ කියන්නේ හොඳම උපාධි වර්ග ගත්තොත් අංක 5ට තියෙන බිස්නස් මැනේජ්මන්ට්, අංක 4ට තියෙන ඉංජිනේරින් උපාධි, අංක 3ට ලෝ, අංක 2ට IT සහ අංක 1ට ලංකාවේ වැඩිම සැලරි එකක් ගෙවන උපාධිය බවට පත් වෙලා තියෙන මෙඩිසින් සයිඩ් එකේ තියෙන නිසා ලක්ෂ 3 ලක්ෂ 6 මීටත් වඩා වැඩි සැලරි එකක් ගන්න පුළුවන් ඔයා මෙඩිසින් පැත්තෙන් උපාධියක් කරනවා නම්. IT සයිඩ් එකක් ඩෙවලොපින් වෙන පැත්තක් ඉතින් ඒ පැත්තත් ලක්ෂ 2 ලක්ෂ 5ක වගේ ගන්න පුළුවන්. ඔයා නීතිය සම්බන්ධයෙන් ගන්නවා ලක්ෂ කාමාර ලක්ෂ 3ක වගේ සැලරියකට යන්න පුළුවන්. ඉංජිනේරින් උපාධියක් ගත්තොත් ලක්ෂ කාමාර ලක්ෂ 2කමාර වගේ ගන්න පුළුවන්. බිස්නස් මැනේජ්මන්ට් නැත්නම් මැනේජ්මන්ට් උපාධියක් ගත්තොත් ඔයාට ලක්ෂ කාමාර 2ක වගේ සැලරියක් ගන්න පුළුවන් මේ සයිඩ් එකෙන් යනවා නම්. හැබැයි මේ බිස්නස් මැනේජ්මන්ට් පැත්තත් එක්ක චාර්ටර්ඩ් වගේ තමයි ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් එකක් කරනවා නම් අනිවාර්යයෙන්ම ලක්ෂ 4 භාග සැලරියකට වඩා ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි උපාධිය විතරක් මත පදනම් වල ඔයා ගන්නවා නම් මෙන්න මේ කියනවා වගේ සැලරි ලෙවල් එකකට යන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අවසාන වශයෙන් ඔයාට කියන්න තියෙන්නේ වාගේ සැලරි එක කොච්චරක් ලැබෙනවද කියන එක උපාධිය මත ගොඩක් වෙලාවට තීරණය වෙන්නේ ඔයාට ලැබෙන පළපුරුද්ද ඊට පස්සේ ඔය උපාධියෙන් පස්සේ කරන MBA එක වෙන්න පුළුවන්. චාර්ටර්ඩ් වගේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන්ස් මොනවා හරි කරලා තියෙන්න පුළුවන්. මේ වගේ එකතුවත් එක්ක ඔයාට වාගේ වැඩිපුර තීරණය වෙනවා. ඒ වගේම පිටරට ගිහිලා කොහේ හරි එක්ස්පීරියන්ස් එකක් අරගෙන තියෙනවා. ඔයාලට මේකේ වටිනාකම තවත් වැඩි වෙන්න පුළුවන්.